අයිබෝන් ඉතින්. අයිබෝන්. ඉතින් අද ඔයගලන්ට පෙන්වන්න ආවේ ඔයගොල්ලෝ කවදාවත් ලංකාවේ දැකලා නැති තැනක් මාත් එක්ක ඉන්න අනුර. ඉතින් අපි වටේ ගිහිල්ලා රවුමක් ගිහිල්ලා බලමු. අපිට තියෙනවා රීජන් 7ක්. මෙතන බලන්න පුළුවන්. නුවර තියෙනවා. ඊට පස්සේ උගුණ, දුතුසැල්ලාව, නුවරඑළිය, දිමුල සහ සබරගම රීජන්. ඒතකොට මේ හැම පැත්තකම තේ එක එක රහ දෙන්නේ. ඔව් අනිවාර්යෙන්ම. මේ තියෙන අතරම අපේ විශේෂිත තේ ක්ලෝන් එකක්. අපි සාමාන්‍ය අපේ සිංහල අපි කියන්නේ මේකට චයින වැරයිටි එක කියලා. ඉතින් ලක්ෂ්මන් අහතට බලා ගන්න පුළුවන් මේකේ මොකක්ද විශේෂත්වය? පොඩ්ඩක් පාට වෙනස් නේ. පාට වෙනස්. ඒක තමයි මමත් බැලුවා. මෙරුන් කලර් වගේ. අනිවාර්යයෙන්. ඉතින් මේකේ පොඩි නිකන් පර්පල් කලර් එකක් ගන්නවා. ඔව්. ඉතින් මේ ක්ලෝන් එකේ ඇත්තටම විශේෂිත වූ කෙමිකල් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි ඇන්තොසයින් කියන්නේ. ඉතින් ඒ හින්දා අපි මේ තේ කාණ්ඩේ යොදාගෙන මෙන්න මේ කියන විශේෂිත වූ තේ වර්ග ටික හදනවා. අපිට වෙනම හෑන්ඩ්මේඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා. මෙන්න බලා ගන්න මේ ගෝල්ඩන් ටිප් මේ තේක ලෝක වෙළඳපොලේ විකිනෙන්නේ කිලෝ එකක් US ඩොලර් 1500කට එහායින් තමයි මේක ගන්නවා. දුබායි, යුරෝප්, එතකොට ඉංගලන්ත කට්ටිය හරිම කැමති තේක. ඔයගලන්ට හිතා ගන්න පුළුවන් අපේ රටේ තේ කිලෝ එකකට US ඩොලර් 1500ක් දෙනවයි කියලා. දෙනවා. ඒක තමයි අනිවාර්යයෙන්ම දෙනවා නේ. ලෙමන් ග්‍රාස් තියෙනවා, ජින්ජර්, සිනමන්, මසාලා. ඉතින් මේ ඕනම එකක් ඔයගලන්ට try කරලා බලන්න පුළුවන්. ඔයගලන්ට different taste තියෙනවා නම් ඔයගොල්ලෝ කැමති මේ ඒ ඕන විදියකට හදලා තියෙන්නේ. මේව මාකට් එකේ ගන්නත් තියෙනවා. ඉතින් natural flavor අපේම homegrown. ඔව්. ඉතින් මේ හැමදේම මේ ජින්ජර් එක වුණත් මේ ටී එකට මික්ස් කරලා තියෙන මේ වටපිටාවෙම තමයි මේක වවලා මේකට දාලා තියෙන්නේ. පිටින් අරගෙන නැහැ. සිනමන් උනත් එහෙමයි. මම දැක්ක සිනමන් බකාවක් තියෙනවා. ඉතින් ලංකාව සිනමන් වලට ඔන්න බලාගන්න මේ බලන්න මේ පින්ක් කලර් තේ එකක්. ඔයගොල්ලෝ දැකගන්න පින්ක් කලර්. ඔන්න බලන්න පාට වෙනස් වෙන විදිය. මේ බලන්නේ. දැන් බලන්න කොහොමද පාට? ඔව්. ඕගොල්ලෝ දැකලා තියෙනවද මෙහෙම? තේකට ලයිම් ජූස් ටිකක් දැම්මම කෙලින්ම රෝස පාට වුණා. ඉතින් මේ හැම දෙයක්ම ඔයගලන්ට try කරන්න පුළුවන්. නියමයි. ඇත්තටම කෑම කාලේ ඉවර වෙලා වගේ පොන්න නියම තේ එකක්. ඉතින් ෆොරිනර්ස් ලේක ගන්නවා පින්ක් ටී එකනේ. මේ තියෙන්නේ ඒක. මේක ලංකාවේ මාකට් එකේ තියෙනවනේ ගන්න. ඔයගලන්ට සුපර් මාකට් එකකින් හොයාගන්න පුළුවන්. ලස්සන පැලයක් අපිට අවශ්‍ය වෙනවා ෆීල්ඩ් එකේ ඉඳ ගන්න. ඉතින් මේක ෆීල්ඩ් එකේ ඉඳලා අවුරුද්දක් ගත වුණාම අපි අවුරුදු දෙකක් අවුරුද්දක් යනවා. අවුරුදු දෙකක් මෙහෙම තියන්න ඕන. මේක ලේසි වැඩක් නෙමෙයි. ලේසි වැඩක් නෙමෙයි. ඒ කියන්නේ මෙතන අවුරුද්දක් විතර තියෙන්න ඕනේ. ඔව්. ෆීල්ඩ් එකේ අවුරුදු දෙකක් පමණ අපිට මේ ගහ අපිට අවශ්‍ය වෙන ප්‍රමාණයට වර්ධනය කරගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තමයි අපිට දළු නෙලීම ආරම්භ කරන්න. එන්ටර්ටේන්මන්ට් පැත්ත ඔයගලන්ට නවතින්න ඕන නම් නවතින මේ හැමදේම මෙතන මේ කම්ප්ලීට් පැකේජ් එකක් නේ. ඉතින් ඔයගොල්ලොත් මේ පැත්තෙන් එනවනම් මේ ටී ෆැක්ටරි ටුවර් එක ඔයගලන්ටත් පුළුවන්. පොඩි අයට හෝස් රයිඩින්, එතකොට ලොකු අයට පාටි බෝට් එකක් තියෙනවා. ඒ වගේම ATV vehicles වගේක් තියෙනවා. ඒ ටිකත් යාක් බෝට් පදින්න පුළුවන්. යාක් බෝට් පදින්න පුළුවන්. ඔව් අපේ ලේක් එකක් තියෙනවා. ඒක හැමෝටම ටී ෆැක්ටරි බලන එක විතරක් නෙමෙයි, නවාතැන් පහසුකම් මේවත් එක්කම ඔයගලන්ට කෑම බීමත් ගන්න පුළුවන්. ප්‍රනීත ශ්‍රී ලංකන් ස්ටයිල් හරි චයිනීස් ස්ටයිල් හරි ඕඩර් කරලා ගන්න පුළුවන්. ඉතින් තවත් දෙයක් අතුකෝරල ටී ෆැක්ටරි එකට ඇවිල්ලා ඔයගලන්ට පුළුවන් මේ බෝට් රයිඩ් එකේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. මේකත් ඔයගලන්ගේ විශ් ලිස්ට් එකට දාගන්න කාලට පැත්තෙන් එනවනේ. ඉතින් මට මේ අතුකෝරල ගෲප් එකේ මිස්ටර් අනුර ඉන්විටේෂන් එකක් දුන්නා. ඇවිල්ලා ලක්ෂාන් ඔයා පිටරට ඉන්නේ. ඔයා මේව දැකලා නැතුව ඇති. ඇවිල්ලා බලලා
කොහොමද කියලා කියන්නේ කියලා වගේ එක්ස්පීරියන්ස් එක ටී ෆැක්ටරි එකේ ටුවර් එකක් දුන්නා ටී ටේස්ටිං කරන්න අපි දැන් ඊගාවට ඉන්නේ ඒ වගේම මෙතන ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා ඕගලන්ට ඇවිල්ලා නවතින්න පුළුවන් දවසක් එකක් ඕන මට හිතුණා ඇත්තටම මාව ෆලෝ කරනවා ගොඩක් අපේ විප්‍රාත ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ ඒ වගේම ලංකාවේ අය ඉතින් ඒගොල්ලන්ට නිවාඩුවකට එන්න පුළුවන් ඕගොල්ලෝ ගාල්ල පැත්තෙන් යනවා නම් පහු කරන් ඕගලන්ට ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් පැය එකමාරක් ඇතුළත එහෙම නැත්නම් නැවතිලා වුණත් ඉන්න පුළුවන් මේ ටී ෆැක්ටරි එකේ ඉතින් ඕගොල්ලෝ ප්ලෑන් කරන් ඉන්නවා නම් ලංකාවට ළඟදී එන්න එහෙම නැත්නම් ට්‍රිප් එකක් එන්න මේ පැත්තේ ගාල්ල පැත්තේ අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා අතුකෝරල ගෲප් මේ ටී ෆැක්ටරි එකට ඇවිල්ලා මේක බලලා මේ එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන්ම ගන්න මොකද මේක ඉතාමත්ම වටිනවා අපේ ලංකාව අපේ ටී අතින් අපි හරිම ෆේමස් ලෝකේ හැමතැනම ඉතින් මේ වගේ ඇවිල්ලා මේවා බලලා මේවා දැනගන්න එක අපිට පිටරට කවුරු හරි යවුවත් අපි දැනගෙන ඉන්න ඕන මේවා කියන්න ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ එක්ස්පීරියන්ස් එක ගන්න